හරි අද අපි එකතු වෙලා ඉන්න database management system එකේ 46 වෙනි question set එකත් එක්ක කලින් එක වගේමයි රණබිම ස්කූල් එක ගැන තමයි හදන්න තියෙන්නේ. අපිට තියෙනවා DDL කෝරි භාවිතා කරලා රණබිම DB student table එකක් හදාගන්න. මේ student details ටික add කරලා ඊට පස්සේ අපිට තියෙනවා subject එකක් add කරගන්න. ඊට පස්සේ අපිට තියෙනවා මේ teachers table එක පොඩ්ඩක් update එකක් කරගන්න. අපි එහෙනම් බලමු අපි මේ වැඩ ටික කොහොමද කරන්නේ කියලා. හරි මම මගේ Hades QL එක open කරගත්තා. කලින් එක වගේමයි මම මේ ටික හදලා තියාගත්ත කලින් අපි එහෙනම් බලමු මේ code ටික මොනවද. අපි මුලින්ම use කරන රණබිම school db එකෙන් ද using එක දාගත්තා. ඊට පස්සේ අපි table එකට student කෙනෙක් add කරන්න ඕන. first name last name gender contact number class එක දාන්න ඕන. අපි add කරන තිරින රාජපක්ෂ යා පිරිමි ළමයෙක්ින්ද යා male. ඊට පස්සේ යාගේ phone number එක grade එක දානවා. ඊට පස්සේ අපි subject එක add කරගන්න ඕන. subject name එක region එක කියන්නේ ආගම. අපි ආගම table එක add කරගත්ත. ඊට පස්සේ ස්කෝඩ් අලුතින් ටීචර් කෙනෙක් කියලා තියෙනවා මාලා අත්තනායක කියලා ගැහණු ටීචර් කෙනෙක් අපි යාවත් add කරගත්තා. එහෙනම් මේක තමයි අර question එකට අදාළ පාස එක. එහෙනම් අපි තවත් question එකකින් හම්බ වෙමු.